හරි පුතේ 2027 BST කරන දරුවෙක් නම් ඔයාගේ පළවෙනි ටර්ම් එක හරි පළවෙනි ටර්ම් එක මූලික කරගෙන සිදු කරන සුපිරි වැඩක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා 2027 BST කරන දරුවෙක් නම් ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන ඉන්න. ඔයාට විශේෂ පැක් එකක් අපි ලබා දීම කරනවා මෙතෙන්දී. ඒ ගැන දැනුවත් කරන්න තමයි මම මේ පොඩි කාලයක් ගන්නේ. 2027 BST කරන දරුවෙක් නම් වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසාන වෙනකම් බලාගෙන ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම A level ජීවිතේ. සම්පූර්ණම නෙමෙයි A level ජීවිතේ වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි අනිවාර්යයෙන්ම පුතේ අපි අලුත් වැඩක් ඒ කියන්නේ BSc වල කවුරුත් කරලා නැති වැඩක් සූදානම් කරා. ඔයගලන්ගේ පළවෙනි ටර්ම් එක මූලික කරගෙන. හරි පළවෙනි ටර්ම් එක මූලික කරගෙන විශේෂයෙන්ම ඔයගලන්ගේ පළවෙනි ටර්ම් එකට අදාළ පාඩම් ටික අපි බැලුවොත් එහෙම මොනවද පළවෙනි ටර්ම් එකට අදාළ පාඩම් ටික කියලා මෙන්න මෙහෙම අපිට කතා කරන්න පුළුවන්. මෙතෙන්දී විශේෂයෙන්ම හරි BSc වල පළවෙනි ටර්ම් එකට අදාළව පුතේ මෙන්න මේ කොටස් ටික ඔයගලන්ට තියෙනවා විශේෂයෙන්ම ගත්තොත් හරි පළවෙනි ටර්ම් එකට අදාළව ගත්තොත් මෙන්න මේ දේශගුණ විද්‍යාව හරි දේශගුණ විද්‍යාව මම මේක ටිකක් පැහැදිලි වෙන්න ඔයගලන්ට දැම්මොත් එහෙම මෙන්න මේ විදිහට ගත්තොත් දේශගුණ විද්‍යාව තියෙනවා ඊට පස්සේ පාංශු විද්‍යාව තියෙනවා ඊළඟට බිම්මෙනම තියෙනවා ජල ප්‍රභව තියෙනවා පාඩම් 4ක් තියෙනවා පළවෙනි ටර්ම් එකට අදාළව හරි ජෛව පද්ධතිය ආශ්‍රිත කාලගුණ විද්‍යාව කියලා අපි ඒකට කියනවා මම පොදුවේ කෙටි කරලා දාලා තියෙන දේශගුණ විද්‍යාව ඊට පස්සේ පාංශු විද්‍යාව ජෛව පද්ධතිය ආශ්‍රිත පස කියන එක ඊට පස්සේ බිම්මෙනම සහ මට්ටම් ගැනීම ජල ප්‍රභව හරි පාඩම් 4ක් තියෙනවා පළවෙනි ටර්ම් එකට අදාළ හරි එතකොට මේ පළවෙනි ටර්ම් එකට අදාළව තියෙන පාඩම් 4 ගත්තොත් එහෙම ඒ පාඩම් 4 මූලික කරගෙන හරි ඒ පාඩම් 4 මූලික කරගෙන අපි විශේෂ වැඩසටහනක් හරි විශේෂ වැඩසටහනක් කරන්න සූදානම් කරා මොකක්ද ටර්ම් ටෙස්ට් පැක් එකක් පුතේ පළවෙනි ටර්ම් එකේ හරි පළවෙනි ටර්ම් එකේදී ඕගොල්ලෝ මෙන්න මේ පාඩම් 4 හොඳින් අධ්‍යයනය කරලා පාසලේ තියෙන ටර්ම් ටෙස්ට් එකට ඉහළ ලකුණු ප්‍රමාණයක් ගත්තොත් හොඳ ආරම්භයක් දෙන්න පුළුවන් O level ඉවරලා A level වලට ආපු ඔයාලව හොඳ ෆවුන්ඩේෂන් එක හොඳ ආරම්භයකින් උගලන්ට මේ A level ලයිෆ් එක ගත කරන්න පුළුවන්. හරි ගත කළ අවසානයේදී A level විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒකට අපි අර මූල ආරම්භය ඒ අත්තිවාරම දාන්න තමයි මේ සූදානම් කරන්නේ. හරි. ඒ කියන්නේ පොඩි දැන් ඔයගොල්ලන්ට අපි හිතමුකෝ මෙහෙම පළවෙනි ටර්ම් එකේ ලකුණු ප්‍රමාණය ගොඩක් අඩු වුණා කියලා ලකුණු 25යි 30යි මෙහෙම තියෙන්නේ කියලා. ඒ නිසා ඒ වගේ ලකුණු ප්‍රමාණයක් ආවොත් එහෙම එකක් තමයි ඔයගොල්ලෝ මානසිකව වැටෙනවා. මට මේ වැඩේ කරගන්න බෑ තේරුමක් නැහැ මම මොකද්ද මේ උනේ මට O level A 5ක් තියෙනවා O level A 9ක් තියෙනවා හරි ඒ 8ක් තියෙනවා එහෙම වෙච්චි මට ඇයි මේ ලකුණු 25ක් ආවේ කියලා ඔයගොල්ලෝ මානසිකව වැටෙනවා. ඊළඟට පුතේ එතනින් එහාට ඉගෙන ගන්න සියලුම පාඩම් ටිකත් ඔයගලන්ට ලොකු ගැම්මකින් ලොකු ආසාවකින් කරගන්න බැරුව යනවා. ඒ නිසා ඔන්න ඔය தත්ත්වයටපත් වීම වළක්වා ගන්න. අනිත් එක තමයි පාසලේදී ලකුණු අඩු වුණොත් එහෙම ඔයගොල්ලෝ අර වැඩ නොකරන නීතියට තමයි ගණන් ගන්නේ. මුන් වැඩක් කරන්නේ නැහැ. තේරුමක් නැති ළමයි පිරිසක් විදිහට තමයි ගණන් ගන්නේ. ඊට පස්සේ ගෙදර පරිසරයත් වෙනස් වෙන්න පුළුවන් නේද? හරි ගෙදර පරිසරයත් සෑහෙන වෙනස් වෙන්න පුළුවන්. මෙච්චර මේ O level හොඳ ප්‍රතිඵලයක් ගත්ත ළමයිට මේ මොකද වුනේ කියන එක සම්බන්ධයෙන් කියලා තොইলයක් නටන්නත් පුළුවන්. හරි ඒ නිසා ඕගොල්ලෝ විශේෂයෙන්ම මෙන්න මේ ආරම්භය හරි ලස්සනට ගන්න. හරි මේ ආරම්භය හරි ලස්සනට ගන්න. ඒකට අපි උදව් කරන්න මේ ආරම්භය හරියට ඕගොල්ලෝ ගත්තොත් එහෙම ඒ කියන්නේ අපි මේ කියන විදිහට වැඩ ටික කළොත් එහෙම අනිවාර්යයෙන්ම පළවෙනි ටර්ම් ටෙස්ට් එකට ඔයගොල්ලෝ ලකුණු 90කට එහා පැත්ත ගන්න පුළුවන්. හරි මේ ලකුණු 90කට එහා පැත්ත ගන්න සිදු කරන සූදානමක් තමයි ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්න යන්නේ. මේකෙදි පුතේ අපි කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. මොකක්ද? අපි ඔයගොල්ලන්ට සූදානම් කරලා තියෙනවා. හරි ඔයගොල්ලන්ට සූදානම් කරලා තියෙනවා මූලික වශයෙන් මෙන්න මේ පළවෙනි පාඩම් 4 මූලික කරගෙන පේපර් 5ක්. හරි මම මෙහෙම ගත්තොත් එහෙම ප්‍රශ්න පත්‍ර 1. හරි ප්‍රශ්න පත්‍ර 1 කියලා ගත්තොත් එහෙම මේ ප්‍රශ්න පත්‍ර 1 පුතේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ට තියෙනවා අපිට විශේෂයෙන් මෙන්න මේ කාරණා එකක් තමයි MCQ 25ක් තියෙනවා. හරි. ඊට පස්සේ ස්ට්‍රක්චර් essay ප්‍රශ්න මූලික වශයෙන් දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ පුතේ essay ප්‍රශ්න මූලික වශයෙන් දෙකක් දාලා තියෙනවා. මේකේ පුතේ කොටස් සම්පූර්ණයෙන්ම 6ක් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ කොටස් 3යි. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේක කොටස් 3යි.
සම්පූර්ණ කොටස් 6ක් තියෙනවා. හරි. ඊට පුතේ මේ පේපර් එක ගත්තොත් මේ පළවෙනි පේපර් එක ගත්තොත් පාඩම් 4ක් පුතේ. පාඩම් 4. පාඩම් 4ක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා පාඩම් 4 මොකක්ද කියලා? ජෛව පද්ධතිය ආශ්‍රිත දේශගුණ විද්‍යාව, නැත්නම් කාලගුණ විද්‍යාව, ජෛව පද්ධතිය ආශ්‍රිත පස, බිම්මැනීම සහ මට්ටම් ගැනීම, ජල ප්‍රභව. ඔන්න මේ පළවෙනි ටර්ම් එකට අදාළ සම්පූර්ණ පාඩම් 4 මූලික කරගෙන තමයි මේ පේපර්ස් හදලා තියෙන්නේ. හරි. ඊට පුතේ මේ වගේ මේ විදිහේ පේපර් කට්ටල අපි එනවා පුතේ මේ පළවෙනි එකනේ 2 හරි ඊට පස්සේ 3 ඊට පස්සේ 4 ඊට පස්සේ 5 හරි මේ වගේ පේපර් කට්ටල 5ක් එනවා පුතේ මේ විදිහටම හරි මේ පේපර් කට්ටල 5යි ඊට අමතරව මේ පේපර් කට්ටල 5ට අමතරව අපි තව පේපර් එකක් වෙනමම ලබා දෙනවා මම මේ පේපර් එක ගැන වෙනම කියන්නම් මොකද්ද කරන්න කියන එක සම්බන්ධයෙන් හරි වෙනම අලුත් පේපර් එකක් ඔයගලන්ට 6 වෙනි පේපර් එක විදිහට ලබා දීම කරනවා හරි එතන පුතේ මෙතෙන්දී විශේෂයෙන්ම මේ පේපර් කට්ටල 5 හරි මේ පේපර් කට්ටල 5 ගත්තොත් එහෙම ඔයගලන්ට මේ පාඩම් 4 සියලුම කාරණා සියලුම තියරි කාරණා ඉතා හොඳින් මතක් වෙන ආකාරයට අපි විවරණයක් කරනවා. හරි ඉස්සෙල්ලාම අපි ඔයගලන්ට මේ පේපර් 5ට අදාළ පොතක් හරි මෙන්න මේ විදිහට සකස් කරගත්ත පොතක් ඔයගලන්ට එවනවා. මේ පොත තුළ ඔයගලන් මේ පේපර් 5 මූලික වශයෙන් මුද්‍රණය කරලා තියෙනවා. හරි පේපර් 5 මුද්‍රණය කරලා තියෙනවා. එතකොට මේ පොත මූලික කරගෙන හරි මේ පොත මූලික කරගෙන තමයි මම ඔයගලන්ට සාකච්ඡාව කරගෙන යන්නේ. ඔයගොල්ලෝ පේපර් එක කරලා සූදානම් වුණාට පස්සේ මම සාකච්ඡා කරනවා MCQ 25ම හිතා හොඳින් විවරණය කිරීමක් කරනවා. ඊට පස්සේ එසේ ප්‍රශ්න දෙකයි ඊට අමතරව ස්ට්‍රක්චර් එසේ ප්‍රශ්න දෙකයි. පුතේ මේ විවරණය මම පැය 5ක් 6ක් තිස්සේ කරනවා. හරි. ලොකු කාලයක් අරගෙන සියලුම තියරි කාරණා මතක් වෙන ආකාරයට හොඳ විවරණයක් දෙනවා. අපි දුමු කෙනෙකුට බිම්මැනීම සහ මට්ටම් ගැනීම තාම උගන්වලා නැහැ කියලා පාසල තුල. හරි එහෙම නැත්නම් තාම පන්ති වල උගන්වලා නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අවශ්‍ය තියරි කාරණා ටික මේ ප්‍රශ්නයේ ස්වරූපයෙන් මම මතක් කරලා දෙනවා. හරි. ඒකට අවශ්‍ය තියරි කාරණා ටික ප්‍රශ්න ස්වරූපයෙන් මතක් කරලා දෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ තියරි ඉගෙන ගත්තේ නැතත් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණොත්. හරි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණොත් ඒ තියරි කාරණා ටික ඉතා හොඳින් මතක් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඒ නිසා මේක සුපිරි වැඩක්. ඒ නිසා අනිත් එක තමයි පළවෙනි ටර්ම් එකට දාලා කියලා වෙනම පේපර්ස් කට්ටල හොයාගන්න අපහසුයි. තියෙනවා ටිකක් අඩුයි. හරි. ඒ නිසා මම ඕගොල්ලන්ට වෙනම සකස් කරලා දෙනවා. පුතේ මේ පේපර් වල අපි ප්‍රශ්න වලට දාලා තියෙනවා විශේෂයෙන් පාස් පේපර්ස් ප්‍රශ්න ටික කරනවා. හරි. මට පාස් පේපර්ස් ඉතාමත් වැදගත්නේ. ඒ නිසා 2019 ඉඳලා උඩට තියෙන පේපර්ස් ටික ඊට අමතරව 19 ට කලින් 15 ඉඳලා තියෙනවනේ BSc වල. එක එක ඔයගොල්ලන්ට සිලබස් එකට අදාළ ප්‍රශ්න ඒ ටික අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව පළාත් පේපර් ප්‍රශ්න. හරි පළාත් පේපර් ප්‍රශ්න ටික කරනවා. ඊට අමතරව උපකාරක සම්බන්ධ ප්‍රශ්න පත්‍ර වලින් ගත්ත ප්‍රශ්න කරනවා. ඊට අමතරව අපි අලුතෙන් හදපේවා. හරි අලුතෙන් හදපු ප්‍රශ්නත් තියෙනවා. හරි ඒකත් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. මේ පේපර් එක අපි බැලන්ස් වෙන්න කියන්නේ පොඩි තැන් වලින් සමහරලාට විභාගීය අනුමාන කරගෙන හදාගත්ත අලුත් ප්‍රශ්නත් මෙතෙන්ද දාලා ඔයගලන්ට මේ පේපර් කට්ටල 5 සකස් කරලා තියෙනවා. හරි. එතකොට පුතේ මේ පේපර් කට්ටල 5 සම්පූර්ණ විවරණය. කියන්නේ මේක ඔයගලන්ව ගයිඩ් කරනවා අපි කොහොමද මේක ලියන්නේ, කොහොමද MCQ එකක් තෝරගන්නේ, කොහොමද අපි වැරදි පිළිතුරු ටික අයින් කරගෙන නිවැරදි පිළිතුරු විතරක් ඉතුරු කරගන්නේ. හරි. ඊට පස්සේ විශේෂයෙන් පුතේ ව්‍යුහගත කොටස් වල උත්තර ලියනකොට ඒ ඉඩකඩට සරලන ආකාරයට කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියන එක සම්බන්ධයෙන් කොහොමද වචන පෙළගස්සගන්නේ. ඍජු කෙටි පිළිතුරු කොහොමද අපි සපයන්නේ. හරි ප්‍රශ්නෙට අදාළව සාකච්ඡා කරනවා. ඊට අමතරව රචනා ප්‍රශ්න. BSc වල රචනා ප්‍රශ්න ලියන විදිහක් තියෙනවා. හරි ඒ නිසා අන්නේ ලියන කොහොමද වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පොයින්ට් එකට රචනා ප්‍රශ්න ලියන්නේ. සහ ඒකේ කාලයත් වැදගත්නේ විනාඩි 10කින් ලියන්නත් ඕනේ. හරි ඒ නිසා පැය ගණන් තිස්සේ ලියන්න බෑ. ඒ නිසා මේ එක කොටසකට විනාඩි 10ක් අරගෙන සම්පූර්ණ රචනා ප්‍රශ්නයකට මිනිත්තු 30ක් අරගෙන කොහොමද මේ වැඩේ කරන්නේ? ඒක ගයිඩ් කරනවා. මම ඔයගලන්ට ප්‍රශ්නෙන් පස්සේ කියනවා කොහොමද මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න. මේ කාලෙක සීමාවෙන් කොච්චර ප්‍රමාණයක් ලියන්න ඕනේද? ඔයගේ හොඳ ෆවුන්ඩේෂන් එකක් තමයි මේ දාන්නේ. ඉතින් මේක හරියට දා ගන්න ඕනේ. මේක හරියට දැම්මොත් ඕගොල්ලන්ට එතනින් එහාට තියෙන එක්සෑම් ටික තාමත්ම හොඳින් කරගෙන යන්න පුළුවන් වගේම A level වලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆවුන්ඩේෂන් එකත් එක්ක ඔයගොල්ලන්ගේ මොටිවේෂන් එක වැඩි වෙනවා. හරි වැඩි වෙලා අර වැඩ කරන්න ආස හිතෙනවා. ප්‍රශ්නයකට උත්තරයක් ලියන විදිහ දන්නවා. පේපර් එකක් කරන විදිහ දන්නවා. හරි පේපර් එකට ලකුණු එනවා ඔයගොල්ලන්ට. හරි එතකොට හොඳ ලකුණු ප්‍රමාණයකට ආවා කියලා කියන්නේ ඒ මොටිවේෂන් එක ඇති ඔයගොල්ලන්ට මේ වසර දෙක පුරාවටම ඉතාම හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න. ඒ නිසා මේක හරියට කරමු අපි. මේක සුපිරියට කරමු. මම ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා. ඔයගොල්ලන්ව එක්ක ඉන්නවා මේ වැඩේ. හරි ඒ නිසා මේ පේපර් 5
සම්පූර්ණම විවරණයක් කරලා අවසන් වුණාට පස්සේ මම ඔයගලන්ට වෙනම පේපර් එකක් එවනවා. ඒ පේපර් එක තමයි 6 වෙනි පේපර් එක වෙන්නේ. ඒ පේපර් එක ඔයගොල්ලෝ තනියෙන් ටයිම් තියලා ලියන්න ඕනේ. හරි ටයිම් තියලා ලියන්න ඕනේ. ඒ ටයිම් තියලා ලියලා අපි ඔක ලයිව් සම්බන්ධ කරගන්නවා ලියන වෙලාවේ. එතකොට ටයිම් තියලා ලියලා ඉවරලා ඊට පස්සේ අපි මේ පේපර්ස් එක අපිට එව්වට පස්සේ අපි ඒක බලලා ඔයගලන්ව ලකුණු කරලා රෑන්ක් කිරීමක් කරනවා. හරි. ඔයගලන් ලකුණු බලලා දීලා රෑන්ක් කිරීමක් කරනවා. ඉතින් පුතේ මේක දැන් පටන් ගන්න ඕනේ. හරි. මේ ටර්ම් ටෙස්ට් එක මොනවද හෙටයි කියලා අපිට මේ වැඩේ කරන්න බෑ. හරි. ඒ නිසා ඔයගොල්ලෝ දැන් සමහරවිට දෙවෙනි පාඩම විතරක් වෙන්න පුළුවන්. සමහරවිට ඔයගොල්ලෝ තුන්වෙනි පාඩමේ ඉන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පාඩමේ තියරි ඉගෙන ගත්තද නැද්ද කියන එක අදාළ කරගන්න එපා. හරි. මේක ඔයගොල්ලන්ට ලබාගෙන මේ තියෙන විවරණයට සම්බන්ධ වුණා නම් ඔයගොල්ලන්ට තියරි කාරණා නැතත් කොහොමද මේ ප්‍රශ්න කියන්නේ තියරි කොටස් වලින් ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා දීම කරනවා. හරි. ඒ නිසා මේකට සම්බන්ධ වෙන්න 2027 A-level කරන දරුවන් මූලික කරගෙන තමයි අපි මේ වැඩේ පටන් ගන්නෙ. 26 ළමයෙකුට ඕනනම් පළවෙනි පාඩම් 4 සෙට් නැත්නම් එහෙම සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. අපි 26 ළමයින්ට වෙනම පේපර්ස් යන නිසා 2027 දරුවන් මූලික කරගෙන ඔයා මොන පන්තිය ඔයා තියරි පන්ති ඕන එකකට ගියා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔයා තියරි පන්තියේ මොන පාඩමේදී ඉන්නේ මොන පන්තියේද දැන් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොන පන්තියට ගියත් ඔයා මේ ටර්ම් ටෙස්ට් පැක් එක කරලා යන්න අනිවාර්යයෙන්ම ලකුණු වෙනවා. අපිට පුළුවන් මේ ලකුණු ප්‍රමාණය වැඩි කරලා දෙන්න. හරි. ඒ නිසා මේක ඉතා සාර්ථක ක්‍රමයක්. අපි මේ වැඩේ කරමු මහන්සි වෙලා. අනිත් එක තමයි ඔයගලන්ට මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් ඒකට උත්තරයක් ලියා ගන්න පුළුවන් ආකාරයේ දැනුම් මට්ටමක් මෙතෙන් දිනනවා. හරි. ඒ නිසා මේක ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් පුතේ මේ වැඩේ සාර්ථකව කරගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් එකට. හරි. මෙන්න මේ නම්බර් එකට 0.71 හරි. ඊට පස්සේ 2යි 19යි 02යි 45. හරි. 0.71 2යි 19යි 02යි 45 කියන අංකයට මේ දැම්මම WhatsApp එකක් දාන්න. ඒ දානකොට ඔයාගේ නමයි හරි ඊළඟට ඔයා 2027 නේ 2027ද 26ද කියලා දාලා ඔයා ලියන අවුරුද්දයි ඊට අමතරව ටර්ම් ටෙස්ට් පැක් කියලා දාන්න එච්චරයි. හරි. ඊට දැම්මට පස්සේ අපි ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා කොහොමද මෙතනින් ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද ටර්ම් ටෙස්ට් එකට ලකුණු ප්‍රමාණය වැඩි කරගන්නේ. පුතේ එතකොට මේ පොත හරි මේ පොත ඔයගොල්ලන්ට නොමිලේම ගෙදරට එවනවා. එතකොට මේ වීඩියෝ වැඩසටහන මේ සම්පූර්ණ වැඩසටහන සම්බන්ධ වෙන අයට අපි එක මාසයක ෆීස් එකක් විතරයි අත්තටම අය කරන්නේ. ඒ කියන්නේ රුපියල් 3000ක මුදලක් විතරයි මෙතෙන්දී ඔයගොල්ලන්ගෙන් අය කිරීම කරන්නේ. ඉතින් මේ 3000ට හරි මේ වගේ ලොකු පොතක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරි ඊට අමතරව ඒ සියලුම පේපර්ස් ටික හරි සාකච්ඡා කිරීම කරනවා. සහ ඒ නිකම්ම සාකච්ඡාවක් නෙමෙයි පැය 4-5ක එක වීඩියෝකද ඒ වගේ වීඩියෝ සෙට් එකක් නේ. මේ වැඩේ හරි ලස්සනට කරපුවාම ඔයගලන්ට වෙනමම අපි ලකුණු ලබා දීමේ වැඩසටහනකුත් සිද්ධ කරනවා. හරි. එතකොට මේ සියලුම කොටස් ටික මූලික කරගෙන තමයි ඔයගලන්ට මේ ටර්ම් ටෙස්ට් පැක් එක ලබා දීම කරන්නේ. හරි. එතකොට රුපියල් 3000ක මුදලකට ඒ කියන්නේ එක මාසයක පන්ති ගාස්තුවක් විතරයි ඔයගලන්ට අපි අය කිරීමක් කරන්නේ. මේ පාඩම් 4ක් මේ පාඩම් 4ටම අදාළ පේපර් කට්ටල 5ක් ඊට අමතරව තවත් වෙනම මොඩල් පේපර් එකක් හරි ඊට අනුමාන ප්‍රශ්න ඇතුළත් වෙන මොඩල් පේපර් එකක් එනවා. ඊට අමතරව ඕගොල්ලන්ට විශේෂයෙන්ම මේ කොහොමද ප්‍රශ්න වලට උත්තර ගන්න කියන එක සම්බන්ධයෙන් ඉතාමත්ම සවිස්තරාත්මක විවරණයක් ලබා දීම කරනවා. හරි. හරි. ඒ නිසා මේ වැඩේ අපි ලස්සනට කරමු. ඔයගොල්ලෝ හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගන්න මේකට සම්බන්ධ වෙන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ 0.71 කියන අංකයට WhatsApp message එකක් දාන්න. ටර්ම් ටෙස්ට් පැක් කියලා මතක් කරලා ටර්ම් ටෙස්ට් පැක් කියලාම දාන්න. මොකද හේතුව වෙනත් ක්ලාසස් වලටත් ඔයගලන්ට මේ අපේ මේ මැසේජ් එන නිසා ටර්ම් ටෙස්ට් පැක් කියලා දාපු ගමන් අපි ඔයගලන්ට ඊට අදාළව ගයිඩ් කිරීම කරගෙන යනවා. එහෙනම් පුතේ ලස්සනට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩ ටික කරගෙන යමු. එහෙනම් මේ ළඟ එන ටර්ම් ටෙස්ට් එකට ලකුණු 90කට උඩින් ගෙනත් තියාගන්න මේ ටර්ම් ටෙස්ට් පැක් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා. තාක්ෂණ වේදී ආරම්භයේ සිටම සුදක්ෂයන් තරඟ කරන දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම ප්‍රතිඵලය අඛණ්ඩව 2016 ප්‍රථම ස්ථානයේ ඇතුළු මුල් ස්ථාන 20න් 18ක් 2017 ප්‍රථම ස්ථානයේ ඇතුළු මුල් ස්ථාන 20න් 20ක් 2018 ප්‍රථම ස්ථානයේ ඇතුළු මුල් ස්ථාන 20න් 18ක් 2019 ප්‍රථම ස්ථාන දෙකක් ඇතුළු මුල් ස්ථාන 20න් 35ක් 2020 දිවයිනේ ප්‍රථම ස්ථානයේ ඇතුළු මුල් ස්ථාන 20න් 17ක්
2021 ප්‍රථම ස්ථානයේ ඇතුළු මුල් ස්ථාන 20න් 17ක්. 2022 ප්‍රථම ස්ථානයේ ඇතුළු මුල් ස්ථාන 20න් 17ක්. 2023 හතරවන ස්ථාන දෙකක් ඇතුළු මුල් ස්ථාන 20න් 19ක් බිහි කළ විශිෂ්ටතම ඇග්‍රි BST ගුරුවරයා දිනේෂ් අතුකෝරළ. නව පන්ති සඳහා සම්බන්ධ වීමට 071 2 1945 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.